ජීවිතේ තවත් එක ලස්සන දවසක් ඔන්න මේ විදිහට පටන් ගත්තා. දැන් වෙලාව පාන්දර 5යි. ඉතින් අපි ටක් ගාලා නැගිටලා මූණ හොදගෙන අපි අද දවසට ලස්සන ආරම්භයක් ගමු. උදේම වොෂ් එකක් දාගෙන උදේට කද්දී ගෙදර රස් වෙලා තියෙන හැටි දැක්කාම හිතට එන්නේ පුදුම සතුටක්. අපි දැන් එහෙනම් පොඩ්ඩක් එළියට ගිහිල්ලා ඇවිදලා කරලා එමු. මට මගේ ජීවිතේ ලැබිලා තියෙන දේවල් වලින් මම ආසම කරන දේ තමයි මට ලස්සන පවුලක් එක්ක හිත නිවන පරිසරයක ජීවත් වෙන්න මට අවස්ථාව ලැබිලා තියෙන එක. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාටත් මේ වීඩියෝ එක බලද්දී ඒ දේ දැනෙනවා ඇති කියලා. ඉතින් ඔයාගේ ලස්සනම කමෙන්ට් එකකින් ඒ ගැන මට කියන්න අමතක කරන්න එපා. මගේ දවසේ ගෙවන කාලයෙන් මට දෙන්න පුළුවන් උපරිම වෙලාවක් මම මේ තුන් දෙනාටත් අනිවාර්යයෙන්ම දෙනවා. පරිසරයත් එක්ක ජීවත් වෙන්න, සතුන්ට ආදරය කරන්න, සතුත් එක්ක ජීවිතය ගත කරන්න, තමන් ආදරය කරනත් එක්ක ජීවිතය ගත කරන්න. අන්න එතකොට ඔයාට ජීවිතේ ලස්සනට විඳින්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න කැමති කෙනෙක්ට මේ දේවල් දිව්‍ය ඖෂධයක් වගේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔයාත් එහෙම කෙනෙක් නම් ඔයා බලාපොරොත්තු වෙන ඒ දේවල් ඔයාට අනිවාර්යෙන්ම ලැබෙන්න කියලා. ඔනිතින් මට හිතුණා මගේ කාමරේ ඉස්සරහ පොට්ටක් මට හිතුණා කැතයි වගේ. ඉතින් මල් පැල ටිකක් හිටවන්න තමයි හදන්නේ. මම මෙන්න මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන පැලේ තමයි හිටවන්න යන්නේ. ඉතින් මේකේ මල් අතු වෙනවා. ඒ මල් අතු වලින් තමයි පැල ගන්නෙ. මම මේ කපන විදිහට අත් විදිලා තියෙන තැනින් තමයි මුල එන්නේ. අන්න එතන තමයි කපලා හිටවන්නේ. එහෙනම් අපි දැන් යමු අපේ මල් පැල ටික හිටවලා එන්න. ඉතින් ඔන්න ලොකු අස්සක් එන්න යන්නේ හුලඟක් එක්ක. මම පෞද්ගලිකව ගොඩාක් ආස දෙයක් තමයි වස්ස කියන දේ. ඇත්තට මේක අපිට ස්වභාව ධර්මයෙන් දීලා තියෙන තෙරපි එකක්. ඒ තෙරපි එක විඳින්න ගන්නට මිනිස්සු අතරේ ඔයා ඒක විඳින්න ඉගෙන ගන්න මිනිසෙක් වෙන්න. මේ ගෙවන ජීවිතේ හරිම බෝරින්, හරිම බිසි ලයිෆ් එකක් කියලා හිතන් ඉන්න ඔයාට මෙන්න මේ කියන දේවල් වලින් මානසික නිදහස ලැබිලා තියෙන ලස්සන ජීවිතයක් ලබා ගන්න පුළුවන් වෙයි. ඕන ඉතින් අද හවස මට අපේ කැම්පස් එකේ වැඩ වගේකට එළියට යන්න තියෙනවා. ඉතින් ඒකත් කරලා ඉවර වෙලා අපිට රැට අපේ අම්මගේ හොඳම යාළුවෙක්ගේ ගෙදරක රෑ කෑමකට ආරාධනා කරා. ඉතින් අපි එහෙ යන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් මම ලෑස්ති වෙලා එන්නම් ටක් ගාලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි
මේ දවස ගත වුණේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරලා ඔයගලන්ගේ අදහසත් මාත් එක්ක කමෙන්ට් එකකින් බෙදා ගන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.